මම අද කතා කරන්නේ අන්නේ හැමෝම වැඩිපුර කතා කරන්නේ නැති ගොඩක් අය නොදකින පැත්ත ගැන තමයි අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් අවසාන වෙනකම් බලාගෙන ඉන්න. ඔයත් මේ ගැන සමහර විට තාම හිතලවත් නැතුව ඇති. ඒ නිසා මේ දේ ඔයා දැනගන්න ඕනේ. ඒ නිසා අවසාන වෙනකම් මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේකෙදි මම කතා කරන්නේ ගොඩක් අය හිතන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි ගොඩක් අය මෙහෙට එනකොට ප්ලෑන් කරන්නේ එයාලා ගෙවන රෙන්ට් එක, ඊට පස්සේ එයාලගේ ඉලෙක්ට්‍රිසිටි බිල්, ඊට පස්සේ එයාලට යන වියදම් ඕවා තමයි කලින්ම ප්ලෑන් කරන්නේ. හැබැයි ඔයාලා නොදකින කොස්ට් එකක් ඔයාලට යනවා. මොකද්ද? ඒ තමයි ඔයාලගේ ජීවිතයේ ඇතුලෙන් වෙන කොස්ට් එක. මේක ගැන අපි ඇත්තටම එක පාරක් නෙවෙයි ගොඩ පාරක් හිතන්න ඕනේ. මේක ඇවිල්ලා යුරෝපෙට ආපු ගොඩ දෙනෙක් පස්සේ තේරුම් ගත්ත. හැබැයි ගොඩ දෙනෙක් එක්ස්ප්ලেইন කරන්නේ නැති. එහෙම නැත්නම් ගොඩ දෙනෙක් කියන්නේ නැති ඇත්ත తත්වය තමයි මෙන්න මේක. ඉතින් පළවෙනිම හිඩන් කොස්ට් එක තමයි ඔයාගේ වටිනා කාලය. හොඳට කල්පනා කරලා බලන්න ඔයා යුරෝපෙට ආවට පස්සේ ඇත්තටම ඔයාට සල්ලි ඉතුරු කරන්න පුළුවන්. සල්ලි හම්බ කරන්න පුළුවන් ඇත්තටම. හැබැයි කල්පනා කරලා බැලුවොත් ඔයා නිදහසේ ගත කරන කාලය කොච්චර අඩුයිද කියලා බලන්න. දවසේ වැඩිපුර වෙලාවක් ඔයා වැඩ කරනවා. ඊට පස්සේ තනියම උයා පිහා ගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ වොෂින් කරන දේවල්, ඒ තමන්ගේ පෞද්ගලික කාරණා ඒ දේවල් කරගන්න ඕනේ. ඊට පස්සේ පේපර් වර්ක්ස් වගේ දේවල් ඒ දේවල් කරගන්න ඕනේ. මේවා කල්පනා කරනකොට තමන්ට නිදහසේ ගෙවන්න වෙන කාලය ඉතාම අඩුයි. යුරෝපයේ වේවා වෙනත් රටක වේවා ඔයා රටකට ගියොත් ඔයාට නිදහසේ ගෙවන්න තියෙන කාලය ඉතාම අඩුයි. උදාහරණයක් විදිහට ඔයා තමන්ගේ රටේ තමන්ගේ ගෙදර අයත් එක්ක හිටියොත් එහෙම ඔයා රස්සාව කරලා එනකොට සමහර විට ගෙදරින් ඔයාට කෑම එක හදලා තියෙයි. සමහර විට ඔයාගේ රෙදි ටිකත් හොදලා තියෙයි. හැබැයි ඔයා යුරෝපේ එහෙම නැත්නම් වෙනත් රටක ඉන්නවා නම් ඔයාට මේ හැමදේම තනියෙන් කළමනාකරණය කරගන්න වෙනවා. එතකොට ඔයාට නිදහසේ ගෙවන්න තියෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා. කාලයක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට ජීවිතේ කරපු දෙයක් නෑ. තමන් සල්ලි පස්සෙම විතරයි දුවලා තියෙන්නේ. තමන් සල්ලි හම්බ කරන්න විතරයි try එකක් දීලා තියෙන්නේ. ඊළඟ කොස්ට් එක තමයි ඔයාගේ මානසික නිදහස නැත්නම් mental pressure එක. ඔයා ලංකාවේදී මොනවා හරි දෙයක් වුණාම ඔයාට යාළුවෙක් ඉන්නවා ෂෙයා කරගන්න. පවුලේ අය ඉන්නවා ෂෙයා කරගන්න. හැබැයි මෙහෙදී එහෙම නැත්නම් ඔයා ඕනම රටකදී ඔයාව තනි වෙනවා. මොකද ඔයා අලුතෙන් ඒ රටට ගියපුවාම රටේ මිනිස්සු කියනවා ඔව් සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි මෙන්ටල් ප්‍රෙෂර් එක ගැන කවුරුත් වැඩිපුර ඔයාට විස්තර කරන්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණාම ඔයා ඒකට තනියෙන් මූණ දෙන්න ඕනේ. ඔයාට තනියෙන් තීරණ ගන්න වෙනවා මෙහෙදි. ඔයාට මේ රටකට ආපුවාම තනියෙන් තමයි තීරණ ගන්න වෙන්නේ. කවුරුත් ඔයාට කියන්නේ නැහැ අරක කරපන් මේක හොඳයි මේක හොඳ නැහැ. ඔයාගේ ජීවිතයේ තීරණ ඔයා තනියෙන් ගන්න ඕනේ. ඉතින් ඒකත් ඔයාලා නොදකින පැත්තක් යා සාමාන්‍යයෙන් රටකට ආපුවාම. ඒ වගේම මොනවා හරි දෙයක් ඔයාලට වැරදුනොත් ගොඩක් වෙලාවට කවුරුත් නැහැ උදව් කරන්න. තනියම හැමදේම ගොඩනගා ගන්න වෙනවා. තනියම තමන්ගේ ජීවිතේම ගොඩනගා ගන්න වෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් "ඔව් ඉතින් අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි මහන්සි වෙන්න ඕනේ තමයි." හැබැයි ඔයා කල්පනා කරලා බලන්න ඔයා ලංකාවේ හිටියොත් ඔයාට කොයිතරම් උදව් හම්බ වෙනවද? ඒ නිසා මේ දේවල් ගැනත් හිතලා මම මේ ඔයාලට කියන්නේ රටකට යන එක අධෛර්යමත් කරන්න නෙමෙයි. මේවා ගැන දැනගෙන පෙර සූදානමක් ඇතුව මෙන්ටලි ස්ට්‍රෝං වෙලා තමන්ගේ හිත හදාගෙන එන්න තමයි මේ උදව්ව ඔයාලට මම කරන්නේ. ඊළඟ එක තමයි ඔයාට දැනෙන තනිකම. රටකට ආපුවාම එහෙම නැත්නම් යුරෝපේ වේවා කොහේ හරි රටකට ඔයා ආපුවාම ඇත්තටම ඔයා ජීවිතේ කොච්චර තනි වෙනවද කියලා මේ රටවල් වලට ආපු අය ඉතාම හොඳින් දන්නවා. ආපු පළවෙනි ටිකේ ටිකක් කන්ෆියුස්. ලස්සන පාරවල්, ලස්සන ගොඩනැගිලි, ලස්සන වනාන්තර, ලස්සන ප්ලේසස් මේවා දකින්නකොට වීඩියෝ කරලා දානකොට ලංකාවේ ඉන්න අය ගැන ඒව ගැන ඉම්ප්‍රෙස් වෙලා අහනකොට අඩේ මෙහෙ ලස්සනයි නේද? අඩේ මෙහෙ ලස්සනයි නේද? මේ දේවල් කොහොමද? එහෙම අහනකොට ඇත්තටම ඔයාට ලොකු අභිමානයක් එනවා. අම්මට සිරි මම කොහොම හරි මේකට ආවනේ. ඇත්ත. ඒක අභිමානයක්. ගොඩක් අයෙකුට නොලැබෙන chance එකක් තමයි ඔයා මේ අරන් තියෙන්නේ. හැබැයි ඊට පස්සේ රැට නිදාගන්න ඇඳට ගියපුවාම මේ යන තනිකම මොනවා හරි දෙයක් කරගන්න ගියපුවාම කවුරුත් නැහැ කියලා දැනෙන ඒ තනිකම ඒක ඇත්තටම කියාගන්න බැරි තරම් ලොකු වේදනාවක් සහ සමහර වෙලාවට සමහර අය ආපහු හිතනවා අනේ මට මගේ රටට යන්න තිබ්බනම් ලංකාවට මට යන්න තිබ්බනම් කියලා හිතන වාර අනන්තයි. හැබැයි තමන්ගේ පවුලේ අය ඊට පස්සේ තමන් නිසා ජීවත් වෙන අය වෙනුවෙන් කොහොම හරි මේ දේවල් ඉවසගෙන ඉන්න බලනවා. ඉතින් මේ දෙයට හිත ශක්තිමත් කරගෙන එන්න මෙහෙදී ඔයා තනි වෙන එක තනි වෙනවාමයි. ලංකාවේදී නම් ඔයාට අසනීපයක් වුණොත් ඔයාගේ වයිෆ්, ඔයාගේ සහෝදරයෙක්, ඔයාගේ අම්මා තාත්තා ඒ හැමෝම ළඟ ඉන්නවා. හැබැයි මෙහෙදී ඔයාට අසනීපයක් වුණොත් කවුද ඉන්නේ? ළඟ ඉන්න යාළුවාටවත් ඔයා ගැන බලන්න වෙලාවක් නැති වෙනවා. මොකද
යාළුවත් ගේමක් ගහන්නේ ඌත් හම්බ කරගන්න මෙහෙ ඇවිල්ලා බලන්න. එතකොට සමහර වෙලාවට ඌට නිවාඩු ගන්න බෑ. ඔයා එක්ක එන්න විදිහක් නැහැ. එතකොට මේ හැම දෙෙම ඔයා තනියෙන් මැනේජ් කරගන්න වෙනවා. මේකට ඔයා හිත හයිය කරගන්න ඕනේ. මේවා වෙනවා කියන එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මෙහෙට එද්දි. හොඳට මතක තියාගන්න ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල කවුරුත් මේ දේවල් ගැන නම් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මෙහි තියෙන ලස්සන, මෙහි ඇවිල්ලා සල්ලි හොයාගන්න පුළුවන් විදිය, ඊට පස්සේ මෙහි ඇවිල්ලා ජීවිතේ සාර්ථක වුණ විදිය. හැබැයි මේ ප්‍රෙෂර් එක එයාලා දරාගත්ත විදිය, එයාලා ඒකට කොහොමද මූණ දුන්න විදිය, ඒව කවුරුත් ඕපන්ලි කතා කරන්න කැමතිත් නෑ. බොහෝම කලාතුරකින් තමයි කවුරු හරි කෙනෙක් ඒ ගැන කතා කරොත්. ඒ නිසා මේවා ගැන ටිකක් හොඳින් අවධානය යොමු කරන්න. ඊළඟ එක තමා ඔයා හිතන්නේවත් නැති වියදම්. ඒ කියන්නේ දැන් ගොඩක් අය හිතන්නේ කලින් ප්ලෑන් කරගෙන එන්නේ හවුස් එකට ගෙවන්න ඕනේ රෙන්ට් එක. එහෙම නැත්නම් ඔයා ඉන්න තැනට ගෙවන්න ඕනේ රෙන්ට් එක. ෆුඩ් වලට යන වියදම. ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක. මෙන්න මේ වගේ දේවල් ගැන තමයි ඔයාලා මුලින් අවධානය යොමු කරන්නේ. හැබැයි මෙහෙට ආවට පස්සේ තේරෙනවා ඒ අතරින් පතර පොඩි පොඩි වියදම් ගොඩාක් තියෙනවා. ඔයාට අසනීපයක් වුණොත් බෙහෙත් ගන්න එක, ඊට පස්සේ ඔයාගේ හයිජින් පැත්ත, ඔයාගේ ඒ ක්ලීනින්, ඔයාගේ පෞද්ගලික දේවල් වලට අවශ්‍ය දේවල්, ක්‍රීම්, ෂැම්පෝ, සබන්, අපි මේවා ගැනත් හිතන්න ඕනේ. ඊළඟට ඔයාට ක්ලීනින් කරගන්න ඕනේ දේවල්, ඔයා ඉන්න තැනට ක්ලීනින් කරගන්න ඕනේ දේවල්, කන්න බොන්න අවශ්‍ය දේවල් ගේන්න, ඊට පස්සේ ඒ දේවල් ක්ලීන් කරන්න ගේන දේවල්, ඊළඟට ඔයාට අවශ්‍ය උපකරණ මෙහෙදි මේ දේවල් වලට යන එක, ඊළඟට ඔයාගේ පේපර් වර්ක් වලට යන කොස්ට් එක, TRC එකක් හදන්න සමහර විට කම්පැනියෙන් හදනවා, සමහර විට ඔයා අතින් වියදම් කරගෙන හදන්න ඕනේ. වීසා එක රිනියු කරගන්න. මේ වගේ දේවල් වලටත් ඔයාට සමහර වෙලාවට මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඩිපෙන්ඩ් වෙනවා. හැබැයි මේ හැම දෙයකටම සූදානම් වෙලා එන්න ඕනේ. මේ පොඩි පොඩි වියදම් එකතු කරලා බලනකොට සමහර වෙලාවට මාසෙ ලොකු වියදමක් වෙලා. ඔයා මනි, ඒ කියන්නේ ඔයාගේ සර්විං එකට ඔයා ඉතුරු කරගන්න හිතපු ගාන ඔයාට ඉතුරු කරගන්න බැරි වෙනවා. මේ දේ ගැනත් කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගැනත් ඔයා එන්න කලින් අනිවාර්යෙන් සැලකිලිමත් වෙලා එන්න ඕනේ. මොකද ඒ දේවල් ඔයාට ටිකෙන් ටික තේරෙන්න කාලයක් යනවා මෙහෙට ඇවිල්ලා. ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. සමහර කෙනෙක්ට මාසෙන් දෙකෙන් මේක තේරෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට අවුරුද්දක් ගියත් මේ දේ නොතේරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ගැන හොඳට අවධානය යොමු කරලා තමන් කැමති රටකට යන්න පුළුවන්. පස්වෙනි එක තමයි වෙදර් සිටුේෂන් එක සහ ඒකට අනුව ඔයාගේ බොඩි ඇඩ්ජස්ට්මන්ට් එක. ඒ කියන්නේ මෙහි කාලගුණයට අනුව ඔයාගේ ශරීරයේ වෙන වෙනස්කම්. ඇත්තටම යුරෝපේ වගේ රටකට ආපුවාම ඔයාට ලංකාව වගේ දේශගුණයක් නැහැ. ඔයාට දැඩි ශීත කාලයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම දැඩි උණුසුම් කාලයකට මුහුණ දෙන්න වෙනවා. මේවට ඇත්තටම ලංකාව වගේ රටක ඉන්න අපි හුරු වෙලා නැහැ. ආපු ගමන් ගොඩක් අය වින්ටර් එකේදී ආවොත් අසනීප වෙනවා. ඊට පස්සේ කොච්චර බෙහෙත් ගත්තත් ඒක ඔයාට සුව වෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඊළඟට රස්නේ කාලේ දරා ගන්න ඉතාම අමාරුයි. ඩිලිවරි රයිඩර් වගේ වැඩ කරන අය අහලා බලන්න ඒ කෙනෙක්ගෙන් එයාලා විඳින දුක කොච්චරක්ද කියලා. කන්ස්ට්‍රක්ෂන් වල වැඩ කරන අය ලොකු දුකක් විඳිනවා. ඉතින් මේ දේවල් වලට ඔයා මානසිකව ශක්තිමත් වෙන්න ඕනේ. මම කොහොම හරි මේක දරා ගන්නවා. මගේ පවුලේ අය වෙනුවෙනුයි මම මේ දේ කරන්නේ. එහෙම හිතන්න නැතුව එන කෙනෙක්ට මේ වීඩියෝ බලලා සෝෂල් මීඩියා වල තියෙන වීඩියෝ බලලා මේකේ ලස්සන විතරක් දැකලා එන කෙනෙකුට ඇත්තටම මේ යුරෝපේවත් එහෙම නැත්නම් වෙනත් රටකුත් එපාම වෙලා යනවා. යාට හිතෙනවා ජීවිතේ ගත්ත වැරදි තීරණයක් කියලා. ඒ නිසා තමයි මේ දැම්ම කියන්නේ. එහෙම හිතෙනවා ඔයාට. ඒ නිසා ඒකට කලින්ම සූදානම් වෙලා එන්න. ඒ දේවල් වලට තමන්ගේ හිත ශක්තිමත් කරගෙන. මේකෙදි ඔයාගේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාගේ මාංශ පේශී රිදෙන්න ගන්නවා. ඔයාට කොන්දේ අමාරු වෙනවා. ඊට පස්සේ උණ හැදෙනවා. මේ දේවල් මම මේ කියන දේවල් අහලා ඔයාලා බය වෙන්න එපා. මේක මේ අපිට එන්න එපා කියලාද කියන්නේ? මේ දේවල් වෙනවා තමයි. ලංකාවේ හිටියත් අපිට ලෙඩ හැදෙනවනේ. ලංකාවේ ලෙඩක් හැදෙන එකයි ඔයා රටකට ඇවිල්ලා ඔයාට තනියම ඉන්නකොට ඔයා ලෙඩ වෙන එකයි දෙකක් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ මේ මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝම. මොකද මෙහෙදි ඇවිල්ලා ඒ අසනීපයක් වෙන එකයි ලංකාවේදී වෙන එකයි වෙනම දෙයක්. ඒ දෙකක්. ඒ නිසා මේවා ගැන හොඳින් ඔයාලා කල්පනා කරලා බලලා රටකට එන්න කලින් මේ දේවල් වලට ප්ලෑන් එකක් ඇතුව එන්න වග බලා ගන්න ඕනේ. ඊළඟ කොස්ට් එක තමයි ඔයාගෙන් වෙන සමීපතයන්ගෙන් දුරස් වීම. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා රටකට ගියපුවාම ඔයාගේ හිටපු යාළුවා වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේදී බොක්ක දීගෙන හිටපු යාළුවා වෙනස් වෙන්න පුළුවන්. ඔයාට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලංකාවේදී ඔයාට හැම වෙලේම කෝල් කරලා මොකද මචං වෙන්නේ අද සෙට් වෙමුද කියලා අහපු යාළුවා එයාට කෝල් එකක් දී ගන්න බැරි වෙනවා. ඔයාට කතා කරගන්න බැරි වෙනවා. එකක් ටයිම් ඩිෆරන්ස් එක.
ඔයාට වැඩ වැඩි වෙන එක මේ දේවල් මත ඔයාගේ තියෙන රිලේෂන්ස් එහෙම නැත්නම් සම්බන්ධතා දුරස් වෙන්න පුළුවන්. සමහර විට මම ගොඩක් කතා අහලා තියෙනවා මෙහි ආවට පස්සේ තමන්ගේ බිරිඳ පෙම්වතිය හැර ගිහිල්ලා තියෙනවා. මොකද එයාලට වෙන් කරන්න වෙන කාලය අඩු වෙලා තියෙනවා. මේවා ඇත්තටම හැමෝම කතා නොකරන ප්‍රශ්න. ඒ නිසා මේවත් මැනේජ් කරගන්න. එන්න කලින් මේ දේවල් ගැන එයාලට පැහැදිලි කරලා එන්න ඔයාලා මග බලා ගන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ බලන ලංකාවේ ඉන්න ඔයාලත් තමන්ගේ කවුරු හරි රටක ඉන්නවා නම් හොඳට හිතන්න එයා එහෙ ගෙවන ජීවිතය වීඩියෝ වල පෙන්වන තරම් එයා කෝල් එකක් දීලා කියන තරම් සුන්දර නෑ. එයා එහෙ මාර ගේමක් ගහන්නේ. ඒ නිසා පුළුවන් තරම් එයාලව තනි නොකරන්න මේ ලංකාවේ ඉඳන් මේ වීඩියෝ බලන ඔයාලත් හිතට ගන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න අය මචං උඹ යුරෝපෙනේ ඉන්නේ මොනවද බං මෙච්චරක් දාපන්කෝ. අඩේ මට රුපියල් 20000ක් දාපන්කෝ. මට රුපියල් 50000ක් දාපන්කෝ. ෆැමිලි එකෙන් ඉල්ලනවා නෑදෑයෝ ඉල්ලනවා. මම ටික ටික දෙන්නම් මට පුළුවන් වෙලාවක දෙන්නම් මට රුපියල් ලක්ෂයක් දාපන්. මට රුපියල් ලක්ෂ දෙකක් දාපන්. හැබැයි එයාලා දන්නේ නෑ ඔයා මේ රුපියල් ලක්ෂ දෙක විඳින්න මොන තරම් දුකක් මෙහෙදි විඳිනවද කියලා. ඒ වගේම අන්තිමේදී බලනකොට ආව පළවෙනි මාස ටිකේ ඔයාගේ ණය ගෙවලා ඉවර කරනකොට ඊට පස්සේ ඔයාගේ තියෙන වියදම් ටික ඉවර කරගන්නකොට අන්තිමේට ඇත්තටම ඔයාට ඇඳුමක් ගන්නවත් ඉතුරු වෙන්නේ නැහැ නේද කියලා හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මම නැවතත් මතක් කරනවා ලංකාවේ ඉන්න අයට මෙහෙ කෙනෙක්ගෙන් ඔයා දෙයක් ඉල්ලන්න කලින් 100,000 වාරයක් හිතන්න. විශේෂයෙන් අලුතෙන් ආපු අයට. අවුරුදු 5ක් මෙහෙ ඉන්න කෙනෙක් සර්වයිව් වෙලා ඉන්න පුළුවන්. අවුරුදු 10ක් 15ක් මෙහෙ ජීවත් වෙන කෙනෙක් එයාගේ ජීවිතේ ගොඩනගාගෙන තියෙන්න පුළුවන්. හැබැයි අලුතෙන් ආව කෙනෙක් අවුරුද්දක් දෙකක් මෙහෙ ඉන්න කෙනෙක්ට ඒ දේ එහෙම නැහැ. ඒක වෙනස් වෙනවා. ඒ නිසා ඒ ගැනත් ඔයාලා හිතන්න ඕනේ. එතකොට මේ හැමදේම වෙනකොට ඔයාට හිතෙන්න පුළුවන් දෙයියනේ මම මේ මොකක්ද කරගත්තේ? එහෙම හිතන්න එපා. ඔයා හිතන්න ඔයා මේ තීරණය ගත්තේ සමහර විට ඔයාගේ ෆැමිලි එකම වෙනස් කරන එකම එක ඔයා වෙන්න පුළුවන්. ඔයාගේ પરම්පරාව ගොඩ දාන පුද්ගලයා ඔයා වෙන්න පුළුවන්. ඔයා ඒක ගැන හැම වෙලේම හිතන්න. තමන් අරමුණකට නම් ආවේ ඒ අරමුණ ફોකස් කරලා වැඩ කරන්න. ඔයා හිතන්න මට මේ මොන බාධකාවක් මට කවුරු නැති වුණත් මම මගේ ගමන යනවා. මගේ ටාගට් එක ගහනවා. මම කොහොම හරි මේ දේවල් දරාගෙන මේ දේ කරනවා. එහෙම හිතුවොත් ඔයාට මේකේ පැවැත්මක් තියෙනවා. එහෙම නැතුව ඔයා මානසිකව කඩා වැටුනොත් මුලින්ම ඔයාට මේ කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මුලින් තමන් mentally strong වෙන්න ඕනේ. ඇවිල්ලා ඉන්න අය සහ එන්න හිතාගෙන ඉන්න අය. ඒ වගේම මේකත් හොඳට මතක් කරන්න ඕනේ. හොඳට හිතලා බලන්න ලංකාවෙන් මීට අවුරුද්දකට කලින් අවුරුදු දෙකකට කලින් ආව පුද්ගලයාමද මේ ඉන්නේ? නෑ. ඔයා යුරෝපෙට ආවට පස්සේ බොහෝ වෙලාවට ඔයා යුරෝපෙට හැඩ ගැහෙනවා. එහෙම නැත්නම් වෙන රටකට ගියා නම් ඔයා ඒ රටේ කල්චර් එකට හැඩ ගැහෙනවා. ඔයා හොඳින් ප්‍රැක්ටිකල් හිතන්න ගන්නවා. ඔයා ලංකාවේදී හිතන පතන විදිය ඔයා මෙහෙට ආවට පස්සේ වෙනස් වෙනවා. සමහර විට ඔයාගේ සෙන්සිටිව් ගතිය නැතිම වෙලා ගිහින් තියෙන්න පුළුවන්. ඔයාට ෆීලිංගස් දැනෙන එක සමහර විට අඩුම වෙලා තියෙන්න පුළුවන්. ඇයි ඒ? ඔයාගේ ස්ට්‍රෙස් එක, ඔයා දේවල් දරා ගන්න එක වැඩි නිසා සමහර විට ඔයාට ලංකාවේදී ගත කරපු ආතල් ජීවිතය කියන එක අමතකම වෙලා ගිහින් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන වොරි වෙන්න එපා. ඔයා මුලින් කට්ටක් කෑවොත් ඔයාට පුළුවන් ආපහු ඒ පරණ ජීවිතයට යන්න. පරණ දේවල් ඒ විදිහටම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ විදිහට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් මතක තියාගෙන වැඩ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ හැමදේම මම ඔයාලට කියන්නේ ඔයාලට යුරෝපෙට එන්න එපා කියලාවත් එහෙම නැත්නම් වෙනත් රටකට යන්න එපා කියලාවත් නෙවෙයි. යන්න කලින් මේ දේවල් දැනගෙන Tamanට මේ දේවල් වලට මූණ දෙන්න වෙනවා කියලා දැනගෙන හිත හයිය කරගෙන mentally strong වෙලා ඔයා යන්න ඕනේ. මොකද ඔයා රටකට යන්න තීරණය කරනකොට මුදල් ගැනම විතරක් හිතන්න එපා. තමන්ගේ මානසික නිදහස, තමන්ට මේ රටේ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්ද? ඉදිරියක් තියෙනවද ඔයාට ප්ලෑන් එකක් අවුරුද්දකට දෙකකට නෙමෙයි. ඔයා අවුරුදු 5කටවත් ප්ලෑන් එකක් ගහගෙන රටකට එන්න ඕනේ. ආවට පස්සේ යම් යම් වෙනස්කම් වෙනවා තමයි. ඔයා ඒවටත් ප්ලෑන් එකක් තියාගෙන ඒ දේවල් පෙර සූදානම් කරගෙන එන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ දේවල් ටික කිව්වේ. එහෙම නැතුව ඔයාව රටකට එන එක අධෛර්යමත් කරගන්න නෙමෙයි. නැත්තම් මටත් පුළුවන් මේ YouTube channel එකේ මෙහි තියෙන ලස්සන දේවල් ටිකක් පෙන්නලා මගේ likes ටිකයි views ටිකයි වැඩි කරගෙන shares ටික වැඩි කරගෙන මගේ channel එකට දෙයක් කරගන්න. හැබැයි එහෙම ඕනේ නෑ. අපි මේක වෘත්තියක් විදියට නෙවෙයිනේ කරන්නේ. අපි මේ දේවල් කරන්නේ අපි මෙහෙට ඇවිල්ලා දෙයක් දැනගත්තට පස්සේ එහෙම නැත්නම් අපි අත්විඳපු අත්දැකීම අපේ ලංකාවේ ඉන්න අයත් එක්ක එහෙම නැත්නම් මෙහෙට අලුතෙන් ආව අයත් එක්ක බෙදා ගන්න එක. ඉතින් ඒක මට සතුටක්. ඉතින් සමහරෙක්ට හිතෙන්න පුළුවන් මුගේ channel එක ගොඩ දාගන්න මේ කරන දේවල් කියලා. ඇත්තටම එහෙම මාකටිං එහෙම නැත්නම් මේක මුදල් අරමුණු කරගෙන කරන දෙයක් නම් මීට වඩා ගොඩාක් දේවල් මේ යුරෝපය ඇතුලේ කරන්න තියෙනවා. YouTube channel කරන අය ඕන තරම් ඒක දන්නවා. මාකට් කරන්න පුළුවන් දේවල් ඕන තරම් මේ යුරෝපේ තියෙනවා. එහෙම නැත්නම් වෙනත් රටවල් වල තියෙනවා. හැබැයි එහෙම නෙවෙයි. අපි මේවා වෘත්තියක් විදියට කරන්නේ නැහැ. මේකෙන් ඔයාලා මොනවා හරි දෙයක් දැනගන්නවා නම් ඔයාලට දෙයක් කරගන්න පුළුවන් නම් මේකෙන් කවුරු හරි එක්කෙනෙක් හරි ගොඩ ගියොත් ඒක තමයි තියෙන එකම සතුට. ඉතින්
ඉතින් මේ දේවල් හොඳින් හිතට ගන්න රටකට එන්න කලින් මේ ගැන එක වතාවක් නෙවෙයි 10 වතාවක් විතර හොඳින් හිතන්න. ඒ වගේම මේ වගේ අත්දැකීමකට ඔයා ඇවිල්ලා මූණ දීලා තියෙනවා නම් ඒක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ විස්තර තවත් දැනගන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මම අවසාන වශයෙන් කියන්නේ රටකට යනවා කියන්නේ 10 පාරක් නෙවෙයි 100 පාරක් හිතලා ගන්න ඕනේ තීරණයක්. හරි එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.